හායි දුම්මලවරමත් උදේ පාන්දර අතේ අරගෙන දවල් වෙලා අපි මේ යන්නේ මහකන්ද බස් එකක් හොයාගෙන. බස් එකක් නම් හම්බුණා. ඉතින් මේක යන්නේ හිමින්නේ. අපි ඉතින් මෙන්න මේ විදිහට මහනුවරට ආවා. මහනුවරට ඇවිල්ලා අපි මේ යන්න හදන්නේ හන්තාන සඳගිරි සෑයට. ඉතින් මෙතන එහා පැත්තේ තියෙන බස් ස්ටෑන්ඩ් එකේ තියෙනවා හන්තාන මහනුවර කියලා බස් එකක්. ඔයාට මේක යනවා නම් සඳගිරි සෑයට වගේම කුරුළුයන්ට යන්නත් පුළුවන්. ඉතින් අපි මේ බස් එකේ නැගලා මෙන්න මේ කෙන් ඇහෙන හරිම කනට අමිහිරි සද්දෙත් අහගෙන මෙන්න මේ වගේ වංගු ගොඩක් පහු කරගෙන අපි ඉක්මනට බෑගත්ත සඳගිරි සෑය ගාවින්. චුට්ට දුරයි යන්න තියෙන්නේ. විනාඩි 20කින් විතර අපිට පුළුවන් හන්තාන සඳගිරි සෑය ගාවින් බෑගන්න. ඉතින් මෙතනින් තමයි බස් එකෙන් බස්සන්නේ. පේනවනේ ගහලා තියෙනවා සඳගිරි මහා සෑය හන්තාන කියලා. මෙතන මේ පැත්තේ තියෙන රතගාල අපිට පුළුවන් ඕනනම් පඩිපෙලක් වගේම පාරකුයි දෙකක් තියෙනවා අපිට යන්න. ඉතින් පඩිපෙලෙන් යනවා නම් ඕන කෙනෙක්ට යන්නත් පුළුවන්. අර පාරේ යනවා නම් වාහන වලට යන්නත් පුළුවන්. ලොකු බස් වලට නම් යන්න බෑ. වෑන්, කාර්, 3 wheel වගේ ඒවා තමයි මේ පාරෙන් ගියේ. ඉතින් මෙන්න මේ විදිහට ලෝක යුද්ධ ගැනත් කතා කර කර ඊළඟට මිසයිලයක් එන්නේ අපිටද කියලා බල අපි මේ යන්නේ හන්තාන සඳගිරි සෑයට. පේනවනේ ඉතින් වටේ පිටේ තියෙන ලස්සන ඔව්වත් බල හීතල හුලම් වැඩි මායි මගේ ගෝතේ යාළුවයි දෙන්නම චුට්ට උඩට ගියා. මේ නම් අපි කතා කර ගියේ ඊළඟට මුලින්ම මැරෙන්නේ මූද මන්දේ කියලා. මොකද පෙරේදා කාපු කේක් කෑල්ලේ මීයක් කාලා තිබ්බා කියලා මූ මට දැනුයි කිව්වේ. ඔව් මේ විදිහට තමයි හන්තාන සඳගිරි මහා සෑයට අපි බඩගාගෙන ආවේ. ඇත්තටම හොඳටම මහන්සි. මේ තියෙන ඉතින් හන්තාන සඳගිරි සෑය. මේකේ තියෙන විශේෂත්වය තමයි ඉතින් මේක ඇතුළේට අපිට ගර්භයට යන්න පුළුවන්. මේ තියෙන්නේ ගර්භය ඇතුළේ. අව්වත් අදටම පායලා තිබුණු නිසා එතන තිබුණු ගහක් යටට ගිහිල්ලා ගහටත් ස්තුතිවන්ත වෙන ගමන් අපි දෙන්න චුට්ට වෙලාවක් ඉඳගෙන ඉන්න අමතක කරෙත් නෑ. මෙන්න මෙතන තමයි පහන් පත්තු කරන්න තිබ්බේ. ඊළඟට අපි ගියේ විහාරගෙට. මේ තමයි සඳගිරි මහා සෑයේ තියෙන විහාරගේ. මෙතන දෙපැත්තේ තියෙන රෝස ගස් ටික දැකලා නම් මාෂිගේ පණ ටික ගියාට මලුයි මායි අතර එච්චර හොඳ අන්තර් සම්බන්ධයක් නැති හින්දා මට නම් කිසිම හැඟීමක් දැනුන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් නැවත සුපුරුදු වැඩසටහන සමගින් ඔබ හමු වුණ මම කියලා අපි දෙන්න අපහු එන්න පටන් ගත්තා. බෝඩිමට එන්නත් එපා රෑ වෙන්න කලින්. කොහොමින් හරි අපි අපහු බෝඩිමට ආවා. ඒව වැඩක් නැහනේ. කෙලින්ම ගිහිල්ලා YouTube channel එක subscribe කරන්න. ආයෙත් අපි කවදා හරි හම්බෙමුකෝ. bye